දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කළ විශේෂ සම්මන්ත්‍රණයක් විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා. මේ අවස්ථාවට දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම ඇතුළු පිරිසක් එක්ව සිටියා. එල් නීනෝ ලා නීනා තත්ත්වය තුළ පරිසර පද්ධතියට, ජෛව විවිධත්වයට, ශාක සහ වෘක්ෂලතා වලට, ඒ වගේම මිනිස් සම්පතට කොයි ආකාරයේ බලපෑමක් සිදු වෙයිද නැද්ද කියන එක පිළිබඳව අපි කරුණුකාරණා රසක් අවබෝධ කරගත්තා. ඒ වගේම විශේෂයෙන්ම වනාලි මිනිස් ගැටුම අවම කර ගැනීම, වනයේ සිටින කොටියා සංරක්ෂණය කිරීම ඇතුළු අපේ රටේ පරිසර පද්ධතිය සුරක්ෂිත කිරීම පිළිබඳව අද මම හිතන්නේ ඉතාමත්ම වැදගත් විද්වත් සාකච්ඡාවකට අපි යොමු වුණා. කසාකල සමූහ ව්‍යාපාර අනුබද්ධ කසාකල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක්. විශේෂයෙන්ම මේ දේශගුණික කාලගුණික විපර්යාස පිළිබඳව මේ තත්වයන් අගනුවරට නගරවලට සීමා වෙලා තිබෙන මේ සාකච්ඡාවන් අපි බලාපොරොත්තු වෙනවා ගමට රට පුරාවටම ගෙනහිල්ලා මේ කරුණුකාරණා පිළිබඳව දැනුවත් භාවය අපේ රටේ ඇති කරන්න. ප්‍රජා නායකත්ව පරිසර සංරක්ෂණය තමයි සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් පරිසර සංරක්ෂණය. කාලගුණික දේශගුණික විපර්යාස වෙනස් වීම ඒ තුලින් නිර්මාණය වෙන අභියෝග වලට මුහුණ දීම සඳහා මිනිස් ක්‍රියාකාරකම් වැදගත් වෙනවා. ඒ මිනිස් ක්‍රියාකාරකම් තුළ අපි කොයි වගේ නායකත්වයක් ශක්තියක් ලබා දෙනවද කියන එක ඊටමත්ම වැදගත් වෙනවා. ඒ නිසා අපි යෝජනා කරන මේ අවස්ථාවේ මේ ක්ලයිමේට් කෝකස් එක අපි ගෙනියන්න ඕන ගමට. New news. දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.